මරණය කියන්නේ ඕන කෙනෙකුට එනවා. ඒ සමහරු මන් දැක්කා සෙම්මණියගේ තියෙන ඔය පින්තූර ටික දැකලා අනවශ්‍ය දේවල් ලියනවා යටි. කමන්න ලියන්න පුතාලා ඔයලා. ප්‍රශ්නයක් නැහැ. හොඳ අම්මා අප්පකට ඉපදිච්ච කෙනෙක්, හොඳ තාත්තා කෙනෙකුට, හොඳ මවෙකුට ඉපදිච්ච කෙනෙක් පුතෙක් ඒ වගේ නම් ලියන්නේ. එහෙනම් ඒ පුතා කවුද? දැනගත්තා නම් හරි පුතේ. එහෙම ලියන්න එපා. ඔයාලා දැන් ලියන කට්ටිය මම දන්නේ මොන පක්ෂයේද කියලා. මෙතන දේශපාලනයක් නෙවෙයිනේ. මෙතන තියෙන්නේ කෙලින්ම ජාතිවාදයක්. ජාතිවාදේ වපුරන පිරිසක් කරන පහත් වැඩ මේක. ඒ නිසා මේ ඔයාලා දැක්ක ඊයේ පෙරේදා මම 1989 මේ රටේ හිටපු ජනාධිපති දැන් අර කෑගානේ පාර්ලිමේන්තේ ප්‍රේමදාස සජිත් කියන අන්න එයාගේ තාත්තා. එයා තමයි ඔය තමුන්නාන්සලාගේ ඔය සිංහල සහෝදර 70කට වැඩිය මැරුවා යකෝ. මරලා පාරේ පුච්චලා දාලා තිබ්බා. මෙන්න මෙහෙම කකුල් අත් දෙක මෙහෙම නැමිලා දෙකට තුන නැමිලා තිබ්බා. මම ඇහෙන් දැක්කපද ඒ. එතකොට අපි ඒවට යටින් ලිව්වේ නැහැ අනේ මේ මිනිස්සු මරපෙක හොඳයි කියලා ලිව්වේ නැහැ. අපිට 83 77 83 1956 මේ රටේ ඉන්න සිංහල පිරිසක් ඔක්කොම නෙවෙයි කාලකන්ණි පිරිසක් දෙමළ ජනතාවට පහර දුන්නා. ගිනි තිබ්බා. මංකොල්ල කෑවා. කොන්ද පණ නැති හම්ම කරන්න බැරි කාලකන්ණියෝ අපේ දේපල සූර කෑවා. නමුත් අපි කිසි දෙයක් එහෙම ලිව්වේ නැහැ මිනිසුන්ට. ඇයි? අපි දන්නවා මේ මිනිස්සු මිනිස්සුයෝ. ඒ මනුස්සකම තියෙන මිනිස්සු අපි. ඔය ලියනේ වුණනම් හොඳ අම්මා අප්පට ඉපදිච්චේ වුණා නෑ. අවජාතකයෝ. කරුණාකර ලොකු ලියන්න එපා.